ඊයේ දින රාත්‍රියේ කියන්නේ සෙප්තැම්බර් රාත්‍රියේ මේ මාසේ ගොඩ හයිලල් මාර්ගයේ බරපතල මාර්ග යනතුරක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ අංක 251 ඉරක් 0.260 දරන හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් රථය විශාල දෙසිට පැමිණෙනවා. දැන යන දින ආකාරයට හයිලක්ස් කැබ් රථය දොරියක් පිටුපසින් ඇවිල්ලා තියෙන්නේ. ඒක දකුණට ඕවර්ටේක් කරන්න හදනකොට ඉදිරියෙන් එන වාහනයක් නිසා අන්ත වම් පසින් ඕවර්ටේක් කරන්න යද්දී විශේෂයෙන්ම රොටි දන්සලක ආහාර ගන්න හිටපු කිලෝමීටර් පිසකගේ පළමුවෙන්ම පත්වලින් වදන් ඉස්සරහට යනවා. ඒ අවස්ථාවේදී කියන්නේ මුලින් වෙදෙන අය තුවාල ලබනවා. 7 දෙනෙක් යනතුරු තුවාල ලබනවා. ඉදිරියට යද්දී තව 7 දෙනෙක් බරපතල තුවාල ලබලා මිය යනවා. ඒක නමුත් මේ කැබ් රථය නවත්තන්නේ නැහැ. කැබ් රථය පලාගෙන යනවා. යනතුරු සිද්ධ වෙන්නේ ඊයේ දින රාත්‍රී පැය 23:57ට. ඉන්නතුරු 109 මාර්ගයෙන් ඉවර පොලිසියට වන්නරෙන් දුරකථන මුතුමක් ලැබෙනවා. ඒ මුතුමා ලැබිච්ච විගස වහාම ගොඩගම හන්දියේ රතවන් රාජකාරිය දිච්ච නිලධාරීන් සහ මොබයිල් එකේ ගොන් සංචාරන ධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා මේ කැබ් රථය සම්බන්ධ විමසිලිමත් සිටියදී ගොඩගම හන්දියත් පසු කරලා මේක යන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී අපි එතනදී රාජ්‍ය දෙන වාහනේ පසුපස ගිහිල්ලා හඹාගෙන ගොස් වාහන නවත්තලා රික්ෂාවට ලක් කරද්දී වාහනේ ඉන්න රියදුරා අවුරුදු 32 රියදුරා බීමත් සින්න කොට අනාවරණය වෙනවා. ඒ නිසා වහාම ඌ අතරඟුට අරගෙන ඉදිරිපත් කරනවා. ඌ වාහනය බරපතල මලනතුරු බරපතල ලෙස නතුරු සිද්ධ කරලා 7 දෙනෙක් ඝාතනයට පත් කරනවා. ඝාතනයට ලක් කරනවා. ඊතනදී අවුරුදු 15ක දැරියක් සිටිනවා. තා එකම පවුලේ රුෂා බිරිඳ සහ රුෂාගේ මව නින්දනියම අනතුරින් මිය යනවා. එකම පවුලේ සහෝදර දෙන්නෙක් මිය යනවා. මේ ආකාරයට ඇත්ත වශයෙන්ම මුලදී මුල් අවස්ථාවේ අර හිටි ජනතාවගේ ජීවිතේ ඇඟේ වදිද්දී මේ මරණ හත වලක්වා ගන්න තිබ්බා. නමුත් මේ රියදුරා දාමත් බීමත් වෙරිවිසිරි නිසා උගේ සිහිය විකෘති වීම නිසා ඔහු මෙම මේ ක්‍රියාකලාපය නිසා 7 දෙනෙක් මරුමුණපත් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ එවැනි නොහික්මුණු ආකාරයෙන් අපි විශේෂයෙන්ම පහරුම් දුන්නා. වෙසක් සමයේ බුණ්ඩ යන්න එපා. ඊළඟ විෂමන්ත්‍රය පාවිච්චි කරලා වාහනේ ලවන්න එපා. නමුත් මේ රියදුරා ගැන පරීක්ෂා කරද්දී උඩ විධිමත් ලේෂන් එකක් නැහැ. දුරු බලපත්‍රයක් ඒ මොහොතේ තිබ්බේ නැහැ. 10 වාහනේ තිබ්බ බලපත්‍ර එක්ස්පයර් වෙලා තිබ්බේ. ඒ වාහනේ අපිට දැන් දෙන තොරතුරු අනුව ඒ වාහනේ අයිතිකාර ඉඳලා දෙන පසුව ඔහු එතනින් ඉවත් වෙලා තියෙනවා. විරුද්ධව නඩු පවරන කටයුතු කරනවා. විශේෂයෙන්ම අද දින මෙම බරපතල මාර්ග යනතුරු 7 සිද්ධ කරලා සහ තුවාල අනතුරු සිද්ධ කරපු එම නොහික්මුණු රියදුරු අද දින වෛද්‍ය පරීක්ෂණ ලක් කරලා අධිකරණ ඉදිරිපත් කිරීම හෝමගම අධිකරණ ඉදිරිපත් කිරීම නියමිතයි. ඔහු මෙම අපිට දැන් කරන විමර්ශන තුලින් පැහැදිලි වෙන දෙයක් තමයි ඔහු දැනම තමයි චේතනාවෙන් තමයි මේ අරණ සාද සිද්ධ කරලා තියෙන්නේ. උපර මේක නවත්ත ගන්න තිබ්බ මේ මරණ හත. ඒ නිසා විශේෂයෙන්ම ඔහුට ප්‍රාණ නීති යටතේ ගේන්න පුළුවන් උපරිම චෝදනාව මිනිමැරීම. මගේ චෝදනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන මේ ආකාරයට නොහික්මුණු බරපතල ලෙස ඉමත්ව මේ ආකාරයට අහිංසක ජනතාවගේ ජීවිත විනාශ කරන මරණයටපත් කරන බරපතල තුවාල කරන රියදුරන්ට එරෙහිව මේක පුරාදර්ශයක් වේ. ඉදිරියේදී අපි දැඩිව නීති ක්‍රියාත්මක කරන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි සාමාන්‍ය මාර්ග යනතුරකදී කුසල කිරීමත් ක්‍රියාවකින් මරණ සිදු කිරීම කියන චෝදනාව තමයි ඉදිරිපත් කරන දඬු සංග්‍රහය. මෙතන චේතනාන්විත බීම චේතනාන්විත මේ සිත මරණ හත මිනිමැරීම චේතනාව කියන පැහැදිලිව කියන නිසා ඒක ප්‍රාණ නීතියේ තියෙන උපරිම චෝදනාවන් මිනිමැරීම කියන චෝදනාව ඉදිරිපත් කරනවා.